ඔය කතා කරන්නේ JK Tattoo Academy එකේ බාබර් කොළුවා මගේ සෙමිනාර් වල වාඩි වෙලා මගේ කට දිහා බලාගෙන මං කියන ඒවා අනුගමනය කරපු ඒවා කැච් කරගත්ත මිනිස්සෙක්. නමුත් ටැටූ ගහන්න උගන්වන්න කොහෙවත් ක්වොලිෆිකේෂන් එකක් තියෙන මිනිස්සෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් ටැටූ මැෂින් එකක් කියන්නේ ලෙඩ බෝ කිරීම හා ව්‍යාප්ත කිරීමේ පනත යටතේ නඩුවක් දාන්න පුළුවන් ඉක්විප්මන්ට් එකක්. ඉතින් හිතන්නකෝ දැන් මේ මිනිස්සයා මේ බාබර් කොහෙවත් නැති ළමයින්ගෙන් සල්ලි අරගෙන බොරුවට උගන්වලා බොරු උගන්වලා මිනිස්සු එළියට 400ක් 500ක් එළියට දානවා. ඒ හැමෝම ටැටූ ස්ටුඩියෝ ඕපන් කරනවා. නමුත් ප්‍රොසීඩියර් එක මොකක්ද කියන එක අනුගමනය කරන්නේ නැහැ. මගේ ක්වොලිෆිකේෂන් එකක් නැතුව ටැටූ මැෂින් එකක් ළඟ තියා ගන්නවා කියන්නේ ලෙඩ බෝ කිරීම ව්‍යාප්ත කිරීමේ පනත යටතේ නඩුවක් දාන්න පුළුවන්. මේ කියන වචන ටික අහන් ඉන්නවනම් හෙල්ත් මිනිස්ටර් එකේ හරි PHI ලා හරි කවුරු හරි මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ප්ලීස්. දැනුමක් නැත්තම් මාව හම්බ වෙන්න පුළුවන්. මගේ දැනුම මම ලබා දෙනවා රාජකාරිය පිණිස. ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා දීස ටීවී අපිව බලාගෙන ඉන්න ඔබ හැමදෙනාටම චොයග්‍රාහීත්වයේ පිරුණු දවසක තවත් බොහොම අපූර්ව වැඩසටහනකින් අපිව හමු වෙනවා. එතන හැමදාම කුතුහලයක් තියෙන දේවල් සහ සමාජයට නිරාවරණය කළ යුතු දේවල් අපි රැගෙන ආවා. සමහර ලාට අපිට ඒ සම්බන්ධව විරෝධතාව හොඳ ප්‍රතිචාරාව කොහොම වුණත් ගල් මුල් මල් මේ හැමදේම මැදින් අපි අවශ්‍ය දේ නිරන්තරයෙන් ඔබට රැගෙන එනවා. ඒකයි නියම මාධ්‍යකරණයක වගකීම කියන්නේ. ඒ නිසා අදත් එහෙම නියම මාධ්‍යකරණයක වගකීමත් එක්ක දේශ ටීවී අපි ඔබ හමු වෙනවා. හැමදේටම කලින් මතක් කරනවා අපිව subscribe කරලා තියන්න, bell icon එකත් click කරලා තියන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා. එතන අද දවසේ කතා බහ මොනව සම්බන්ධවද? රටම කතා කරන රටම මේ ගොඩක් ආදරය කරන වෘත්තියක් සම්බන්ධව හැබැයි කතා කළ යුතු කතා නොකළ පැත්තක් ගැන කතා කරන්න මම හිතුවා. අමුතු කෙනෙක් නෙවෙයි, නුපුරුදු කෙනෙක් නෙවෙයි. අපිත් එක්ක වැඩසටහන් ගණනාවක් සිදු කළා. සමාජය බොහොම ආందోලනාත්මක තැනකට අපේ සමහර වැඩසටහන් හරහා රැගෙන ආපු කෙනෙක්. මිලියන ගණන් views අපේ වැඩසටහන් වලින් ලබා ගත්ත කෙනෙක්. ඒ තමයි සජී ටැටූ අධිපතිතුමා සජිත් මහත්මයා. තවත් අපූර්ව සුපුරුදු කතා බහ. කොහොමද අයියේ මොකද වෙන්නේ මේ දවස්වල? ඇත්තම කිව්වොත් දැන් මේ දවස්වල පොඩ්ඩක් අපේ වීඩියෝස් ටික හොඳට යනවා. නමුත් අර මම සමහරු වගේ සෝෂල් මීඩියා එකේ වැඩි එලවලා ওই බොරු කියලා එඩිට් කරලා එහෙම දාන මගේ එහෙම ප්‍රතිපත්තියක් නැහැ. ටැටූ එකක් කරත් කවදාවත් මම එඩිට් කරලා නැහැ. ඒ ටැටූ එක අමුවෙන්ම තමයි දැම්මේ. මොකද අපේ හැමතිස්සෙම බලන්න පුළුවන් අපි ඉස්සෙල්ලා රීල් එකක් දානවා, ඊට පස්සේ වීඩියෝ එකක් හදලා දානවා. ඒ වීඩියෝ එකේ අපි මුලින් දාපු ඒ ගහන ගමන් දාන ලයිව් එකේ වීඩියෝස් බලා ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ස්ටේටස් එකක් දානවනේ. ටැලි කරලා බලන්න පුළුවන්. අපි කවදාවත් ෆේක් දේවල් දාලා නැහැ. උගන්වන කෙනෙක්ට බොරු උගන්වලත් නැහැ. මේ මම මේ වැඩසටහනේ ආරම්භයේදීම අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. මට ඒක අහන්න ඕනේ. මොකද මම ඔයා දන්නවනේ මගේ සාමාන්‍ය වැඩසටහන් වල මම මේ හැංගි හොරා කතා කරන්නේ නැහැ. කිලින් කතා කරන කෙනෙක් ෆේස් ටු ෆේස් ප්‍රශ්න ටික අහනවා. ඒකට උත්තර දෙන එකත් ඔයා එහෙමම කරන්න ඕනේ. මේ ප්‍රශ්නයක් නැහැ නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් එච්චරයි. අභියෝග බාර ගන්න කෙනෙක් මම දන්නවා ඔයා ලංකාවේ ඇතුළේ නමක් තියපු කෙනෙක්. හැබැයි ඔයා මේ ඔයාගේ ගැන කියද්දි ඔයා කියන අවුරුදු 30ක් ඔයා පරිණතයි 30ක් විතර මේ ශේත්‍රයේ ඉන්නවා. මෙච්චර දේවල් කරලා තියෙනවා. ලංකාව නියෝජනය කළා ටැටූ ඉන්ඩස්ට්‍රි එකට ලෝකෙ වටේ යනවා. ලංකාව නියෝජනය කළා ටැටූ තරඟ විනිශ්චය කරන්න විනිශ්චයවරයෙක් විදිහට. හැබැයි මේ මට මේ ඊයේ වෙනද වීඩියෝ එකක් හම්බුණා. වීඩියෝ එක පොඩ්ඩක් බලලා ඉමු ඉස්සෙල්ලා. මේ තියෙන්නේ වීඩියෝ එක. මේකේ මේ ඉදිරිපත් කරන මහත්මයා කියනවා මේ සජී ටැටූ ආයතනෙත් ඉන්නේ මේ එතනින් ඉගෙනගත්ත ගෝලියෝ කියලා. එතකොට මට ඕනේ දැනගන්න ඔයා දැන් ඔයත් කරනවනේ ළමයින්ට උගන්වනවනේ. ඇයි මේ පිටින් ගෙන ගත්ත ළමයි ගෙනල්ලා දාන්නේ? ඉතින් ඔයා එහෙමනම් ක්ලාස් කරලා වැඩක් නැහැ නේ. ඔව් සඳුරු අතරම මම ඕක වීඩියෝ එක දැක්කා. මට දැක්ක වෙලාව මම ඒ අදාළ පුද්ගලයාට කතා කරලා ඇත්තම කිව්වොත් අපේ ඉන්ඩස්ට්‍රියේ ටැටූ ඉන්ඩස්ට්‍රි එක ඇවිල්ලා වෙනම කලාවක් වෙනම ආර්ට් එකක් ඒ ටැටූ ආටිස්ට් කෙනෙක් වුණාම අඳින විදිය, අඳින පළඳින විදිය, කන බොන විදිය, යන එන විදිය ඉඳලා වෙනස්. ඉතින් ඔතෙන්දී ඔය කතා කරන්නේ JK Tattoo Academy එකේ බාබර් කොළුවා මගේ සෙමිනාර් වල වාඩි වෙලා මගේ කට දිහා බලාගෙන මං කියන ඒවා අනුගමනය කරපු ඒවා කැච් කරගත්ත මිනිස්සෙක්. නමුත් ටැටූ ගහන්න උගන්වන්න කොහෙවත් ක්වොලිෆිකේෂන් එකක් තියෙන මිනිස්සෙක් නෙමෙයි. ඔය බාබර් කොළුවා ඉස්සෙල්ලා යනවා ටැටූ එකක් ගහන්න සමන් ආලෝක ගාවට. දැන් ඔතන මං අහගෙන සමන්ගේ නම කියනවා. සමන්ගේ නම කියා ගන්න දන්නේ නැහැ. ඒ බොරුවට වෙනම රෝල් එකක් වෙනම කැරක්ටර් එකක් මෙයා මේන්ටේන් කරන්න හදනවා. මෙයා ඇවිල්ලා කොණ්ඩේ කපපු බාබර් කෙනෙක්.
දැන් ඇත්තම කිව්වොත් ලංකාවේ අලුත්ම රැල්ල ටැටු ඇකඩමි ටැටු පන්ති දවස් දෙකේ ටැටු පන්ති චිත්‍ර අඳින්න හැකියාවක් අවශ්‍ය නැහැ ටැටු ගහන්න උගන්වනවා. මට කියන්නකෝ මෙන්න මේකට උත්තරයක්. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ යම්කිසි දෙයක් උගන්වන්න පරිණත භාවයක් සහ යම්කිසි මේ දැන් අපි ගමුකෝ ගුරු වෘත්තිය ගුරුවරයෙක් හැටියට තව ළමයෙකුට අධ්‍යාපනය ලබා දෙන්න යම්කිසි රජයේ පිළිගත් සුදුසුකම් ටිකක් තියෙන්න ඕනේ. උපාධියක් තියෙනවා. ඒ වගේ තියෙනවනේ. ඒතකොට මේකට නියාමනයක් නැද්ද? මේකට මේ ගයිඩ්ලයින් එකක් නැද්ද? මේ එහෙම තවත් කෙනෙකුට ටැටූ සම්බන්ධව අධ්‍යාපනයක් ලබා දෙන්න නම් ඔහුට තියෙන්න ඕන සුදුසුකම් ටිකක් නැද්ද? සඳරු මෙතන ඇත්තම කිව්ව ප්‍රශ්නයක් තියෙනවා. මේක ටැටූ කලාව කියන්නේ දැන් අපි කියන්නකෝ මෙඩිකල් ඇන් නන් මෙඩිකල් කියලා දෙකක් තියෙනවනේ ඕනම දෙයක. දැන් බලන්න කොස්මොටොලොජි ගත්තම කොස්මොටොලොජි මෙඩිකල් සයිඩ් එක කොස්මොටොලොජි නන් මෙඩිකල් සයිඩ් එක දෙකක් තියෙනවා. දැන් සැලුන් එකක සාමාන්‍යයෙන් බාහිර ඩර්මිස් එකට උඩින් කරන ප්‍රතිකර්ම කොස්මොටොලොජි වල නෝමල්. හැබැයි කොස්මොටොලොජි මෙඩිකල් සයිඩ් එක තියෙන බෝටොක්ස් ඉන්ජෙක්ට් කරන ඒවා ලිප් ෆිලර්ස් ගන්න ඒවා ට්‍රෙඩ්ස් දාන ඒවා සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ડોක්ටර්ස්ලාට විතරයි. හැබැයි ඉස්සරත් MBBS ડોක්ටර්ස්ලාට සාමාන්‍යයෙන් ඩිග්‍රීස් තිබුණේ නැහැ. තමන්ගේ හැකියාවෙන් තමන්ගේ පරිණතභාවය පෙන්නලා තමන් කරපු ප්‍රැක්ටිසස් වලට තමන්ට ජොබ් එකේ ස්කිල් එක දුන්නා ගවර්න්මන්ට්ස් වලින්. හැබැයි 1976 ලන්ඩන් වල ටැටූ ආටිස්ට්ලා ග්ලව්ස් දාන ටැටූ ගැහුවේ නැහැ. නමුත් මේක ටිකෙන් ටික ලෝකේ දියුණුවත් එක්කම මේක බ්ලඩ් ට්‍රාන්ස්මිෂන් එකක් වෙන ජොබ් එකක්. මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා, සනීප ආරක්ෂාව ගැන හිතන්න වෙනවා. මේකට පාවිච්චි කරන ඉක්විප්මන්ට් කොහොමද ස්ටරලයිස් කරගන්නේ? ඒ වගේ. නමුත් මේකේ සිලබස් එකක් හැදිලා තියෙනවා. දැන් වාහන්නේ ගුරු වෘත්තියක් කරන්නේ කොහොමද කියන්නේ? සාමාන්‍යයෙන් ඔයා වුණා පොඩි ළමෙක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් O level කරපු නැති කෙනෙක්ට ගුරු වෘත්තියක් කරන්න පුළුවන්ද? බෑ. බෑනේ. අවම සුදුසුකම O level A level පාස් වෙන්න ඕන කැම්පස් යන්න. ලංකාවේ තියෙන ග්‍රේඩ් දෙයක් ලංකාවේ විතර නෙමෙයි ලෝකේ ගත්තාම සාමාන්‍යයෙන් තියෙන O level exam එක. ඒ exam එක පාස් වෙලා ඊට පස්සේ A levels කරලා ඊට පස්සේ කැම්පස් ගිහිල්ලා කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ දැන් මම ගණිත ගුරුවරයෙක් හැටියට කැම්පස් එකෙන් මම පාස් වෙලා මට කෙලින්ම යන්න බෑනේ කවදාවත් මේ ඉස්කෝලේකට උගන්වන්න. ඒකට තියෙන ක්‍රමයක්. ඒකේ ක්‍රමය ඇවිල්ලා ගුරු වෘත්තිය සම්බන්ධව උගන්වන්න ඉගෙන ගන්න ගුරු පාසලට යන්න ඕන. එහෙම එකක් තියෙනවා. ගුරු විද්‍යාල කියලා. ගුරු විද්‍යාලේ උගන්වලා ඉගෙනගෙන ඉවර වෙලා තමයි ගුරු වෘත්තියක් කරන්න පුරුදු වෙන්න ඕනේ. ටැටූ ඉන්ඩස්ට්‍රි එකෙත් එහෙමයි. ලෝකේ ගත්තම ටැටූ කලාව කරන්න කෝස් තියෙනවා කරන්න. කෝසස් කියන්නේ නිකන් පොඩි කෝසස් නෙමෙයි. ටැටූ කෝස් එකක් කරාට පස්සේ ප්‍රොසීඩියර් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ටැටූ කෝස් එක කරන ස්ටුඩන්ට් ඒ කියන්නේ අපරන්ටිස්ෂිප් එකක් ගෙවන්න ඕන අවුරුදු 2.5 කාලයක් පරිණත හොඳ පළපුරුදු ටැටූ ආටිස්ට් කෙනෙක් යටතේ. ඊට පස්සේ තමයි යාට ටැටූ ස්ටුඩියෝක් දාන්න පුළුවන්. දැන් මේ ලංකාවේ යන විදියට සඳරු දැන් ඔයා දකින්න ඇති මම දැක්ක මේ මෑත කාලේ අවුරුදු 15ත් 26ත් අතර ඒජ් ප්‍රචලිත වෙච්ච ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන සීජර් ප්‍රමාණය. ඉතින් හිතන්නකෝ දැන් මේ මිනිස්සයා මේ බාබර් කොහෙවත් නැති ළමයින්ගෙන් සල්ලි අරගෙන බොරුවට උගන්නලා මිනිස්සු එළියට 400ක් 500ක් එළියට දානවා. ඒ හැමෝම ටැටූ ස්ටුඩියෝ ඕපන් කරනවා. නමුත් ප්‍රොසීඩියර් එක මොකක්ද කියන එක අනුගමනය කරන්නේ නැහැ. මගේ ටැටූ ස්කූල් එකක් මට තියෙන්නේ. අපි ඉස්කෝලේ යන්නේ නැහැ සඳරු. අවුරුදු කීයක් ඉස්කෝලේ යන්න ඕනද අපි? අවුරුදු 13ක් සාමාන්‍යයෙන් 13ක් සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන්න ඕන. නමුත් අපි පරිණත වෙලා O level කරලා ඉවරලා අපිට අවුරුදු 13ක් කෝස් එකක් කරන්න බෑනේ. ඒකට තමයි සාමාන්‍යයෙන් ටැටූ ආටිස්ට් කෙනෙක්ට කෝස් එක කරලා ඉවරලා අවුරුදු 2.5මාරක් එයාගේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න අපරන්ටිස්ෂිප් එකක් ගෙවන්න ඕන කියලා තියෙන්නේ. ඒකට හේතුව මේක මෙඩිකල් සයිඩ් එක ඉගෙන ගන්න ඕන. මේක ඒසෙප්ටික් පැත්ත ඉගෙන ගන්න ඕන. ස්ටරයිසේෂන්ස් ඉගෙන ගන්න ඕන වෙනම. නිකන් ගෙනල්ලා බොරුවට මේ මිනිස්සුන්ට අල්ලතම්බන හයි ප්‍රෙෂර් කුකර් එකක් මේස උඩ තියාගෙන ඕක පෙන්නුවයි කියලා ඕක මැජික් එකක් නෙමෙයි. ඒ වගේ ප්‍රෙෂර් කුකර් පාවිච්චි කරලා 2003 පස්සේ වයින් කරා. දැන් ඒකේ දැන් අපි කතුරක් දැම්මට පස්සේ කතුර කොහොමද ස්ටරයිස් වෙලා තියෙද නැද්ද කියලා රිසිට් එකක් දෙ මොකුත් නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න කරන මිනිස්සෙක් නේ. ඉතින් ඔයා පිළිගන්න ඕනේ මේ මිනිස්සයා කියන කතාව. ඉතින් එතකොට දැන් මේ පැහැදිලිව මාධ්‍ය හරහා කියනවනේ ඔබ ගාව ඉන්න ඔයාගේ ආයතනේ නම ඔබේ නම කියලා කියනවා සජි ටැටූ ආයතනේ ඉන්න ඕකෙන් මේ ආපු ගෝලියෝ කියලා. අඬරු මම ඕකට නඩුවක් දානවා. මට නඩු දාන්න පුළුවන්. මම නඩුවක් දානවා මගේ නමට මගේ ප්‍රතිරූපයට හානි කරා කියලා. මම දැනට කරන්නේ නැහැ. දැනට මම මේ වීඩියෝ එක ඔයත් එක්ක මම කැමති දිගටම කරන් යන්න. චමුදිතත් මට කතා කරා ඔක දැකලා. හරිද? හැබැයි මම ඔක ඔහොම දාන්නේ මම අදාළ දැන් මේ ඕගොල්ලන්ට කරුණු කාරණා පහදලා දෙනවා. දැන් මෙයාගේ ඔය කරපු උගන්නපු සම්බන්ධව මං ගාව ළමෙක් ආවා.
සර් මම කරපු සෙමින එකක එයා ඉඳලා සර් අපිට අර මේ JK සර් අපිට ඉගැන්නුවේ ඕවා නෙමෙයි. ඒක ඔයා කියන්නේ බොරුද එයා කියන්නේ ඇත්තද කියලා අපි දන්නේ නැහැ කියලා. මං කිව්වා ඉතින් ඔයා යාට සල්ලි දීලා ඉගෙන ගත්තා නම් එයාගේ ඇත්ත නැත්ත එයාගෙන් අහගන්න. මම උගන්වන්නේ මම මේ අවුරුදු 30ක තියෙන එක්ස්පීරියන්ස් එක තමයි ඉගෙනගෙන ලංකාවේ ඉන්න පළවෙනි ගුරු වෘත්තිය ටැටු ගුරු වෘත්තියක් කරපු එකම ටීචර් කෙනෙක් හැටියට කියලා. ඉතින් පට බොරුවට උගන්වන්න ඕනේ නැහනේ. අනිවාර්යයෙන්. මම ඉතින් ඒ ළමයා මං ගැන පැහැදීමක් ඇතිවිලා ඒ ළමයා මට කතා කරනකොට මට ළමයි 3 දෙනෙක් මට කතා කරලා ඉවරයි මෙතනට එන්න. නමුත් මම ඒ ළමයට අවුරුදු වයස අඩු හින්දා සහ ඒ ළමයාගේ ඩ්‍රොයින් ස්කිල් එක හොඳ හින්දා මම ගත්තා. ඒක පළවෙනි කාරණේ. සව ඒ ළමයාගේ අවම සුදුසුකම එයා සපුරලා තියෙන O level pass. දැන් ටැටු ආටිස්ට් කෙනෙක් වෙන්න අවම සුදුසුකමක් තියෙනවා. O level pass වෙන්න ඕන. O level pass නැති කිසිම කෙනෙක්ට ටැටු වෘත්තියට පිවිසෙන්න බෑ. වැරදි පිවිසෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත පැත්තක් අපි ඉස්කෝලේ සෞඛ්‍ය පාඩමට උගන්වනවා. විද්‍යාත්මක පැත්තක් විද්‍යාවට උගන්වනවා. ඊට අමතරව සමාධි අධ්‍යයනය. ඒ දේවල් හැමදේම කලබරේට් වෙලා තමයි ටැටු ආටිස්ට් කෙනෙක් නිර්මාණය වෙන්නේ සාමාන්‍ය දැනීමත් එක්ක. සහ මේක බොහොම සියුම් කලාවක් සහ විශේෂයෙන්ම කියන්න ඕනේ මේක මේ බොහොම මේ දරුණු කලාවකුත් වෙනවා. මොකද සමාජයට ලෙඩ රෝග බෝ කරන්නත් හැකියාව තියෙන අර ඔබ ඉස්සර හැකියාව නෙමෙයි ලෙඩ බෝ කරනවා. සාමාන්‍යයෙන් ටැටු මැෂින් එකක් කියන්නේ ලෙඩ බෝ කිරීම හා ව්‍යාප්ත කිරීමේ පනත යටතේ නඩුවක් දාන්න පුළුවන් ඉක්විප්මන්ට් එකක්. ඉතින් පිට රටවල් වල ටැටු ස්ටුඩියෝ ගයිඩ් කරනවා. රජයෙන් සහ හෙල්ත් මිනිස්ටර් එකෙන් ගයිඩ් කරනවා. ඉතින් ඒ ගයිඩන්ස් එකක් ඇවිල්ලා ඒගොල්ලෝ ස්ටුඩියෝ එක බලලා මේක කොච්චර දුරට ක්ලීන්ද, ඒගොල්ලෝ ගාව ඔටෝක්ලේව් එකක් තියද, ඒගොල්ලෝ ගාව සර්ෆේස් ක්ලීන් කරන්න ලික්විඩ් තියද, ඒ දේවල් හැමදේම බලලා මේක නිශ්චයාකාර කරනවා. ඒකේ ස්ටුඩියෝ එකේ සිංක් දෙකක් තියද, ඒ වගේ තියෙන මේකට සිලබස් එකක් තියෙන සඳරු. මේක ඉගෙන ගත්තට පස්සේ ස්ටුඩියෝ එකක් මේන්ටේන් කරන් යන්න ඕන සිලබස් එකක් තියෙනවා. ඉතින් මට ওই සම්බන්ධව ඇත්තටම කතා කරන්න ඕන. දැන් ඔයා මේ වෙලාවේ මට ඔයත් එක්ක කතා කරන නිසා මට ඔයාලට කියන්න පුළුවන්. ඔය අදාළ ප්‍රශ්න ටික දැන් ඔයගොල්ලෝ දැන් සමාජ අධ්‍යයනය ගැන කියවන සමාජය ගැන අධ්‍යයනයක් ඉගෙන ගන්න ඕනනේ. දැන් සෙන්ටිමීටර් මිලිමීටර් කියන ඒවා ගණන් වලදී උගන්වනවා. ගණන් පාඩම අපිට අවශ්‍යයිනේ. ඒක තමයි O level කියන්නේ අවම සුදුසුකම. මම ඔයාලට ඉදිරියට කියන්න යන්න කියන්නේ. මේමයි මට දැන් තියෙන ප්‍රශ්න තමයි දැන් ඔබ ඔය කරන චෝදනාවත් එක්ක. එතකොට මේ වගේ නොවිධිමත් අධ්‍යාපනයක් ලබා දීලා දැන් ඔබ කිව්වනේ ඒ අධ්‍යාපනය ලබා දෙන්නේ සියලු වැරදි කාරණා කියලා. එතකොට නොවිධිමත් අධ්‍යාපනයක් ලබා දීලා ඔයා හිතන්නකෝ ළමයි 100ක් එක වරකට ළමයි 100ක් එළියට යනවා කියලා. ඒ 100 හරහා මේ ටැටු ඉන්ඩස්ට්‍රි එකේ කඩාවැටීමට ලක් වෙනවා. ඒ වගේම සමාජයට විශාල පිළිලයක් වෙන්නත් හැකියාව තියෙනවා. මොකද මේක හරියට මේන්ටේන් කරන්න හැටි දන්නේ නැහැ. එතකොට සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. සමාජ රෝග බෝ වෙන්න හැකියාව තියෙනවා. මේ වගේ මේ දරුණු පිළිලයක් නේ මේක. එතකොට දැන් සඳරු ඔයා කියන්නේ හැකියාවක් තියෙනවා කියලානේ. හැකියාවක් තියෙනව නෙමෙයි. බෝ වෙනවා. ඉතින් ඇයි ඔබ වගකියුත් එක්ක මේ ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට ඇයි මේවට පියවර ගන්න නැත්තේ? සඳරු මම හෙපටයිටිස් වලට බෙහෙත් විදගෙන ඉන්නේ. ඉතින් මට අනිත් මිනිස්සුන්ට උපදෙස් දෙනකොට කොච්චරවත් කිව්වොත් ඒක මේන්ටේන් කරන්න මම සාමාන්‍යයෙන් මේ ටැටු ඉන්ඩස්ට්‍රි එක සඳහා කරුණු කාරණා මීඩියා එකේ මෙහෙම ඉදිරිපත් කරන්න කැමති නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මම සාමාන්‍යයෙන් ටැටු මංගාවට දෙන්නයි තුන් දෙනයි උපරිම ගන්නෙ. මම ওই වත්ත වටේට ඉන්න කට්ටිය අරගෙන බෑ. මොකද මම මෙතනම පුරුදු පුහුණු කළා තමයි මෙතනින් එළියට දාන්නේ ලංකාවට හොඳ ආටිස්ට් කෙනෙක් බිහි කරලා. හරිද? මේ පෞගේ දවසේ තිබ්බ සිලෝන් ටැටු කන්වෙන්ෂන් එකේ දිනපු 75%ම මගේ ළමයි. දැන් ওই කියන පුද්ගලයා වෙනම ට්‍රේනින් කරලා වෙනම කම්පිටිෂන් එකක් කරලා කන්වෙන්ෂන් එකක් කරලා ඒකින් තෝරගෙන එහෙමත් ගෙනල්ලා දාලා ඒත් නෑ දිනුවේ මිනිස්සු. පව් ඒ ළමයි. හරිද? ඉතින් ඔය කියන්නේ ලෙඩ බෝ වෙනවා කියන කතන්දරේ අනිවාර්යෙන් බෝ වෙනවා. ඔයා දන්නෝනේ HIV රෝගයක් තියෙන කෙනෙක්ගේ බ්ලඩ් ප්ලාස්මා එකක් තව කෙනෙක්ගේ ඇඟට ගියොත් එයාට HIV හැදෙනවා. ඒ ගාන ප්ලාස්මා එකක් ඇතුළේ ටැටු ආටිස්ට් කෙනෙක්ට මිස්ෆයර් එකක් වුණොත් නීඩ්ලයක් ඒ මනුස්සයාටත් HIV හැදෙනවා. HIV පැත්තක දාන්නකො. ඒකට බෙහෙත් තියෙනවනේ දැන්. හෙපටයිටිස් හැදුනොත් කොහොමද කරන්නේ? මම මේ කරන වීඩියෝ එක සහ කියන වීඩියෝ එක හෙල්ත් මිනිස්ටර් එකේ කවුරු හරි බලන් ඉන්නවා නම් ඒ පුද්ගලයා මේකට අදාළයි සහ ඒකට වග කිය යුතුයි. මොකද මම පරණ ආණ්ඩු කාලේ ඕවයි පස්සේ ගියා මේවට කතා කරගන්න. පළවෙනියට මොකට වග කියන්න ඕන ලංකාවේ VTech එක. වෘත්තීය අධ්‍යාපන දෙපාර්තමේන්තුව. ඒ VTech එකේ මට කිව්වා ඔයා මේක non NVQ කැටගරි එක රෙජිස්ටර් කරන්න කියලා. මං කැමති නෑ ඒක කරන්න. non NVQ කැටගරියටත් එහා පැත්තේ තියෙන NVQ4 එකටත් එහා පැත්තේ තියෙන සබ්ජෙක්ට් එකක් මෙඩිකල් සම්බන්ධව කරන සබ්ජෙක්ට් එකක් ඇයි අපි non NVQ එකේ රෙජිස්ටර් කරන්නේ?
විමල් වීරවංශම ඉන්න කාලේ ගියා, චන්දිම විරක්කොඩි ඉන්න කාලේ ගියා, ගෝඨාභයට ගිහිල්ලා කිව්වා මේවා සිලබස් හදාගෙන සිලබස් පෙන්නුවා මේක මේ වගේ ප්‍රශ්නයක් එනවා. ලංකාවේ සමාජ රෝග බෝ වෙනවා වැඩි, සමාජ රෝග ව්‍යාප්ත වෙනවා. මේකට මොනක් හරි ඇක්ෂන් එකක් ගන්න. මෙන්න මේක අපේ වෘත්තියක් හැටියට රෙජිස්ටර් කරලා මේ සම්බන්ධව හරියට මේ නියාමනය කරන්න. අපි නියාමනය ඉල්ලුවා ගිහිල්ලා. ඒ අදාළ ආයතන වලට ගියා නියාමනය කරන්න, අපිව නියාමනය කරන්න කියලා. දැන් මම මේ ස්ටයිල් එකට ටැටූ කරන් ගියා කියලා හරිනම් මට ටැටූ කරන්න බෑ මේ එන්වයරන්මන්ට් එකේ. හරිනම් මම පුළුවන් උපරිම සර්ෆේස් ක්ලීනර්ස් පාවිච්චි කරනවා, මොප් කරන්න ගන්න දේවල්, ට්‍රොලි ස්පීඩ් දාන්න ගන්න දේවල්, සහ මංගාව තියෙන ආම්පන්න ඉක්විප්මන්ට්ස් ඔක්කොම ස්ටෙරලයිස් කරන්න වෙනම ඔටෝක්ලේව් එකක් තියෙනවා. ඒ ඔටෝක්ලේව් එකක් කියලා මේ අල තම්බන ප්‍රෙෂර් කුකර් එකක් ගෙනලා ෂොප් එක මැද්ද තියලා පොඩි අවුන්ටු ගන්නවට වැඩක් නැහැ. ඒක බොරු. ඒ ඕකට වග කියන්න ඕන VTech එක. VTech එකේ අයි මේකක රෙජිස්ටර් කරේ රජේ ලාංඡනය. දැන් ඕක දාන්නේ ඇඩ් එක කෙලින්ම රජයේ අනුමැතිය ඇති එකම පළපුරුදු ටැටූ ආයතනය කියලා. ඒතකොට එහෙම අනුමැතියක් තියෙනවද? මම දැකලා තියෙන ඇඩ් දානවා. හරි මං අහන එහෙම අනුමැතියක් ලබාගෙන අනුමැතියක් ලබාගෙන තියෙනවා non-NVQ කැටගරිය රෙජිස්ටර් කරලා. non-NVQ එකක් නෙමෙයි මේක මෙඩිකල් සයිඩ් මම ඔයාලට කිව්වනේ කොස්මොලොජි මෙඩිකල් and non මෙඩිකල් කියලා දෙකක් තියෙනවා. කොස්මොලොජි ගත්තම දැන් කොස්මොලොජි කරන්නේ කොහෙද? කොස්මොලොජි කරන්නේ කොහෙද? අපි තින්ත පැක් කරන්නේ කොහෙද මේකේ? ස්කින් එකේ ඩර්මිස් එකේ. මේක අපි ස්කින් එකට ඉන්ජෙක්ට් කරනවා. ඒ අදාළ නීඩල් වර්ග තියෙනවා, සයිස් වර්ග තියෙනවා. ඒ නීඩල් වලින් හැමට ඉන්ජෙක්ට් කරනවා තින්ත. මම දැක්ක තව වීඩියෝ එකක්. ඒකත් මේ අපි කතා කළාම ඉමු. කතා කරලා මේ පෙන්නලාම ඉන්නම්. 12 diamond මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. හાર્ට් වැඩ කරන්න. එහෙම නැත්නම් පැක් කරගන්න. එහෙම නැත්නම් ඒත් එකම තමයි හයි ප්‍රොටියන්ස් ටැටූස් කරගන්න ගොඩක් වැදගත් වෙනවා. ඒත් එකම තමයි මේක මේ ටේපරින් ගත්තට පස්සේ මේ 12 diamond එක නැත්නම් 4 මේක දැන් මේ කියන්නේ මේ මිලිමීටර් 30ක්. මිලිමීටර් 30ක මිලිමීටර් 30ක කට්ටක් මම මේ අහන්නේ මේ සියුම් හමක්නේ මිනිසුන්ගේ තියෙන මේ සියුම් හමක්. ඒකට මේ මිලිමීටර් 30ක කට්ටකින් මේ හම සිදුරු වෙනවා කියන්නේ මේ ඒක හානියන්නේ. ඒකට මේ කියන කාරණා ඇත්තද? ඔව් මිලිමීටර් 30ක කට්ටක් කියන්නේ ඔය කියන්නේ ඉන්ඩිවිජුවල් කට්ටක් ගැනනේ ඔය කියන්නේ. එතකොට සඳරු මිලිමීටර් 30 කටු තුනක් එකතු වෙනවනේ 3RL එකක් හැදෙන්න. මිලිමීටර් 30ක් කියන්නේ සඳරු අහන්නකෝ මිලිමීටර් 30ක් කියන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 3ක්නේ. සෙන්ටිමීටර් මිලිමීටර් 10යි. දැන් ගණන් සම්බන්ධව මේකට ඉගෙන ගන්න ඕනේ නැද්ද? පැහැදිලිවම ඉගෙන ගන්න ඕනේ. එතකොට O level පාස් වෙන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්. මෙහෙමයි. බාබර් කෙනෙක් කොණ්ඩේ කපපු වලියට එක සැරේට මැෂින් එකක් අතට අරන් මගේ සෙමිනාර් එකක වාඩි වෙලා ඉඳලා උගන්වන්න පටන් ගත්තා මේක හාත්පසින් පරස්පර විරෝධී. වා කියන්න මේ තියෙන්නේ ඉන්ඩිවිජුවල් නීඩ්ල් එක. මේ තියෙන්නේ ඉන්ඩිවිජුවල් මේක එයාට ඇහැට පේනවද මෙහෙම පෙන්වනවා. මේ තියෙන්නේ ඉන්ඩිවිජුවල් නීඩ්ල් එක රයිට්. මේකේ මේ ඩයමීටර් එක. ඩයමීටර් එක කියන්නේ වට ප්‍රමාණය. වට ප්‍රමාණය සෙන්ටිමීටර වලින් ගත්තොත් 30ක්. එහෙමනේ කියන්නේ මිලිමීටර් 30ක් කියන්නේ සෙන්ටිමීටර් 3ක්. එතකොට 3RL එක කියන්නේ සෙන්ටිමීටර් 3ක් එකතු වෙන්න ඕන 3RL. එතකොට මේ මිනිස්සයා මේ උගන්වන්නේ අලින්ට පච්ච කොටන්නනේ. ඉතින් බොරුවක් නේ ඔය කියන්නේ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැද්ද? ඔයක වීඩියෝ එක බලන කෙනාට දැන් ඔය අහන් හිටියන්නේ. දැන් ඔයාලට තේරිච්ච දෙන්නේ මගෙන් ඇහුවේ. මට දැනගන්න අවශ්‍ය වෙන්නේ ඒක තමයි. දැන් එතකොට මෙහෙම කියන්නේ නොවිධිමත් අධ්‍යාපනයක් නෙමෙයි ලබා දෙන්නේ. දැන් මං කිව්වනේ VTech එකෙන් ඕකට වග කිය යුතුයි කියලා. VTech එක කියන්නේ අධ්‍යාපනය සම්බන්ධව ඉන්න එකම ආයතන ලංකාවේ. ඕගොල්ලෝ මේ ශාස්ත්‍රයේ අවුරුදු 30ක් විතර මේ දශක 3ක් ප්‍රවීණයෝ. එතකොට ඕගොල්ලෝ මේ ශාස්ත්‍රයේ යම් කමිටු නියෝජනය කරන උදවිය. ඇයි ඕගොල්ලෝ කතා කරන්නේ නැත්තේ මේ සම්බන්ධව? මම ලංකාවේ ලංකා ටැටු ඇසෝසියේෂන් එක කියලා හැදුවේ මේ වගේ හාල් පාරුවෝ ඉදිරිපත් කළා මේ කරන දේවල් නිසා කවදාක හරි ලංකාවේ ටැටූ ගහන එක නවත්තනවා තහනම් කරනවා. එතකොට ස්ට්‍රයික් කරන්න හරි 5 දෙනෙක් ඉන්න ඕනනේ. ඕකට තමන් ඇසෝසියේෂන් එකක් ඇදුවේ. මේ වගේ අසත්‍ය කරුණු මේ සමාජ මාධ්‍ය හරහා හරි ප්‍රචාරය කළා මේ කරන මේ කියන්නේ ඇත්තටම එක අතකින් මේක මම අර ඉස්සෙල්ලා ගොයෝගේ එක අතකින් නොවිධිමත් අධ්‍යාපනයක් ලබා දීමක්. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ එන්නේ කොහේ හරි හීන තියෙන සෙට් එකක් නේ. මේ එන්නේ තරුණ පිරිස ටැටු එකක් ගහන්න ඉගෙන ගන්න එන්නේ ඔවුන් වෘත්තියක් කරන්න බලාගෙන ඔවුන්ගේ ජීවිතේ හීනයක් වෙනුවෙන්. හැබැයි ඒ හීනෙට පය තියෙන තැනම බොරුවෙන් පටන් ගත්තොත් ඔවුන්ට ලැබෙන්නේ නිසි අධ්‍යාපනයක් නෙවෙයි ඔවුන්ගේ අනාගතයම සුන් වෙනවා. සහ සමාජයේ තනි කර මේක මේ විස බීජත් එක්ක පිළිලයක් වෙනවනේ. ඇයි ඉතින් මේවට ඉදිරිපත් වෙලා ඇයි ඔයගොල්ලෝ මේ ක්‍රියාමාර්ග දැන් සඳරු ඔය කතා කරන්නේ ඉගෙන ගන්න එන මනුස්සයා ගැනනේ. මට ඉගෙන ගන්න එන මනුස්සයා ගැන මට කතා කරන්න අදාළ නැහැ. ඉගෙන ගන්න මනුස්සයා ඌ O level pass එකෙක් නම් A level pass කෙනෙක් නම් ඌට තේරෙන්න ඕන දැන් Google තියෙන ෆෝන් තියෙන හොයලා බලන්න
මේ සම්බන්ධව මොනවද හොඳ හොඳ කරුණු කාරණා මේ සම්බන්ධව ඉගෙන ගන්න කොහොමද මේ සම්බන්ධ ටැටූ කියන්නේ මොනවද මෝඩ නෑනේ ෆෝන් එක තියෙන ගේම් ගහන්න විතර නෙමෙයිනේ නිකම් කොහෙවත් නැති බාබර් කෙනෙක් ගාවට ගිහලා ටැටූ ඉගෙන ගන්න බෑනේ මෙතනට හොඳ කොණ්ඩේ කපන්න ඉගෙන යන්න කොණ්ඩේ පාට කරන්න යන්නේ දැන් එතන ප්‍රශ්නයක් මෝ එයාක කොණ්ඩේ view හේ දන්නේ නැතුව කොහොමද කොණ්ඩේ කපන්න ගියා අර මල් කපන කතුරු වලින් මල් කපන කතුරුනේ අර මිලිමීටර ගණන් වලින් කිව්වම එන්නේ අලින්ට පච්ච කොටනවා වගේ. ඉතින් ඒ වගේ හොඳ කතුරක් කියයි කෙලින්ම කතුර අර මල් කපන කතුරක් ගන්න කොණ්ඩ කපන්න කියලා. ඉතින් ওই වගේ අධ්‍යාපනයට ඉතින් වග කියන්නේ ඔයා හිතන්න මේ වගේ අවිධිමත් අධ්‍යාපනයක් දෙනකොට කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් පුදුම ආසාවෙන් Tamanට වේදනාවක් අරගෙන සල්ලි දීලා ආසාවෙන් ටැටු එකක් කරගෙන එන්නේ ලෙඩ බෝ කරගෙන යන්නද? ඉතින් ලොකු ගැටලුවක් ලොකු ගැටලුවක් තමයි කවුද වග කියන වීටෙක් එක. නයිට් එකෙන් වග කියන්න ඕන. වෘත්තීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අනිවාර්යෙන් වග කියන්න ওই වගේ දේවල්ට රුකුල් දෙනවට. ලංකාවේ මේක දන්නම් සාමාන්‍යයෙන් ටැටු ඉන්ඩස්ට්‍රි එකක් යන්නේ ඉන්ටර්නැෂනලි ලෝකේ තියෙනවා මේකට ගයිඩ්ලයින් එකක්. රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් තියෙනවා මේ වලට. ටැටු බොඩි පියසින් and acupuncture. දැන් ඒකට ඉලෙක්ට්‍රොලයිස් ඉඳලා ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මම මේක හැමදාම පුනා කියනවා කිසිම කෙනෙක් මේක බලලා ඇක්ෂන් එකක් ගන්නෙ නැත්නම් අපි එතනට ගියාම අපිව ගණන් ගන්නෙ නැත්නම් අපිටත් කියනකො මේ නන්නෙන්නේ කිව්ව එකේ මට බෑ. මම ඉගෙන ගත්ත මිනිස්සෙන් මේ සම්බන්ධව. ලක්ෂ ගණන් ගියදාම මම තාමත් ඉගෙන ගන්නවා මේ සම්බන්ධව. දැන් මගේ ඉන්ඩස්ට්‍රියට අවුරුදු 30ක් කියලා නේද මට කම්ප්ලේන් කරන්නේ. අවුරුදු 30 තමයි. මට බලෙන් මිනිස්සු හදන්න බෑ. මට රජය හදන්න බෑ. මම මේ ළඟදි මම කතා කරා දැන් නියෝජ්‍ය අමාත්‍යතුමත් එක්ක මේ කර්මාන්ත මේකේ මට එන්නේ කොහොම මේක වෘත්තියක් හැටියට රෙජිස්ටර් කරවනු මේක මෙහෙම කරන්න ඕන කොහොම කරන්න ඕන හොඳ වැඩක් නෙමෙයි කියලා. හැබැයි මේ මිනිස්සුත් එක්ක මම කතා කරද්දි මේ මිනිස්සයා මගේ කට දිහා බලන් ඉන්න පිටිපස්සෙන් රෙකෝඩ් කරන්න එක්කෙනෙක් දාලා. ඇයි? දැන් කාගේවත් ඇඟේලිල යන්න අවශ්‍ය නැහැනේ. Taman ප්‍රොමෝෂන් එකක් ගහනවා නම් ටැටූ සම්බන්ධව තමන්ගේ එකේ කීවර්ඩ්ස් ලියන්න ඕනේ නැහැ අනුන්ගේ. සජී ටැටූ කීවර්ඩ් ලියලා නන් ෆලෝ කෙනෙක් මාව චෙක් කරද්දි එන්නේ JK. ඉතින් ඒවා වැරදි වැඩේ. ඉතින් අනුන්ගේ ඇඟෙල්ලිලා යනවද මේ කරන්නේ දැන් මේ මයික්‍රෝ නීඩල් ගැන කියනවා. ටැටූ ගහන්න මයික්‍රෝ නීඩල් පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඔතන නීඩල් සම්බන්ධ වෙනවා දැන් අහන්නේ. මයික්‍රෝ නීඩල් කියන්නේ නැහැ. මයික්‍රෝ නීඩල් කියන්නේ මයික්‍රෝ නීඩල් වලට මයික්‍රෝ නීඩල් ගහන්න පාවිච්චි කරන මයික්‍රෝ පිග්මන්ට්ස් වෙනම තියෙනවා. මයික්‍රෝ නීඩල් එකෙන් ටැටූ එකක් කරන්නේ නැහැ. ඒවලට කරන්නේ මේ ඩේන්ජර් ඒරියා එකේ සර්ෆේස් මයික්‍රෝ පර්මනන්ට් මේකප් විතරයි. එතකොට ඔබ ගාව දැන් අපි ගමුකෝ මේ නීඩල් එකක් ගමුකෝ මම දන්න දැනුමින් මම මේ කතා කරන්නේ මේ වැඩසටහන වෙනුවෙන් මම දන්න දැනුමින් කතා කරන්නේ මේ නීඩල් එකක් ගත්තත් මේක පාවිච්චි කරන නීඩල් වර්ග තියෙනවනේ සහ මේකේ මේ බ්‍රෑන්ඩ් තියෙනවා ඒවයි ක්වොලිටිස් තියෙනවා එතකොට මේ තවත් වීඩියෝ එක මම දැක්කා මේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් මතකයි ඒකද තමයි ඒක හොඳයි ඔයා මම වෙනද වලින් මිලදී ගන්න මේ නීඩල් බ්‍රෑන්ඩ් වර්ග මේ වගේ මැටීරියල් එක මැටීරියල් එකේ ප්‍රයිස් එකත් එක්ක මැටීරියල් එකත් එක්ක නීඩල් එකේ ෂාර්ප්නස් එක බැස්සකින් එහෙම අපිට වැඩ කරන්න බෑ වැඩි වෙලාවක් හරියට හැම කැපෙන්නේ නැහැ තුවාල වෙලා ලයින් සදින්න නැතුව ගිහිල්ලා ඒ වගේ විවිධ කැපුමක් වෙන්න පුළුවන් මේ නීඩල් බ්‍රෑන්ඩ් එකත් එක්ක ඒ කියන්නේ මේ ගන්න කටුවට හැම කැපෙන එකක්ද වෙන්නේ ඔය දැන් ඉතින් ඒක තමයි දැන් ඔතන ඔය කියන්නේ වෙළඳ පොලෙන් ගිහිල්ලා දැන් වෙළඳ පොලේ කියන්නේ ඇත්තටම සඳරු ලංකාවේ ඉන්න ටැටූ සප්ලයර්ස්ලා 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි තමයි උපරිම ඉන්නේ වෙළඳ පොලෙන් ගිහිල්ලා ටැටූ ගන්න කියලා අපිට කීල් සුප් එකෙන් කටු ගන්න බෑනේ ගිහිල්ලා ඇත්තම කිව්වොත් කට්ටක් ගත්තම කට්ටක අන්තර්ගත මේ මොකද මේ ඕක ඇවිල්ලා සජීටට මගේ නිෂ්පාදනයක් ඕක මගේ ඉන්ග්‍රේඩියන්ට්ස් වලට තමයි ඕක හදලා තියෙන්නේ ඒ කියන්නේ මේ ඕක හදලා තියෙන්නේ ලෝකේ තියෙන දැනට ලෝකේ තියෙන මිල අධිකම නීඩල් එක මැක්ටිප් මේකේ වැඩ කරන්නේ ප්‍රතිවිරුද්ධ චුම්බක දෙකක් කරහා සහ මේක ස්ටීල් එක ඇවිල්ලා මේකද දැන්ට ලෝකේ තියෙන මිල අධිකම හයි පර්ෆෝමන්ස් තියෙන මේ නීඩල් එකට උඩින් කිසිම එකක් නැහැ මොකද මේකොල්ලොත් ප්‍රොඩක්ෂන් නවත්තනවා මේගොල්ලොන්ට මේක විකිනෙන්නේ නැහැ ඔය කියන ටයිප් එකේ චීනෙන් නිෂ්පාදනය කරන බොරු නීඩල් නිසා ඒ නීඩල් වලින් වැඩ කරන්න බෑ මේ පෙන්නන නීඩල් වලින් වැඩ කරන්න බෑ අපි ලෝකේ තියෙන හැමදේම වැඩ කරලා තියෙනවනේ සඳරු නමුත් මේ මැක්ටිප් වල මේකේ වැඩ කරන්නේ ප්‍රතිවිරුද්ධ චුම්බක දෙකක් ඒකවල නීඩල් එක උඩ පහළ එන RPM එක අනුව උඩ පහළ එන ප්‍රමාණය අඩු වැඩි වෙනවා හරි ඇකියුරේට් සහ මේක ස්ටීල් එක සර්ජිකල් ස්ටීල් 316 ගේජ් එක 316 ස්ටීල් එක කියන්නේ මලකඩ කවදාවත් එන්නේ නැහැ. යකඩ මිශ්‍ර නැහැ. අයන් මිශ්‍ර නැහැ මේ ස්ටීල් එක තනිකර ස්ටේන්ලස් ස්ටීල්. ස්ටේන්ලස් ස්ටීල් කිව්වම ලංකාවේ ස්ටේන්ලස් ස්ටීල් මලකඩ කනවනේ. මේක මලකඩ කන්න බෑ. මලකඩ කනවා නම් අපිට පිටිගස් මැදුණු නැටුවක් කරනවා.
දැන් මේ ඔබේ නිෂ්පාදනයත් ඔව් මගේ නිෂ්පාදනය මගේ ප්‍රොඩක්ෂන් දැන් මේ මිනිස්සයාගෙන් ඉගෙන ගත්ත ළමයි මංගාවට වැඩට ගන්න ඕන මම මේ බ්‍රෑන්ඩ් එකක් ලොන්ච් කළා දැන් අවුරුදු ගාණක් කරන මේ බ්‍රෑන්ඩ් එක සහ මේ වගේම මට මැෂිනුත් තියෙනවා සජී ටැටු කියලා මේ තියෙන සජී ටැටු මැෂින් මේ තියෙන ටැටු ඔව් මගේ මැෂින් මගේ ප්‍රොඩක්ෂන් එක මේකේ RPM එක වෙනස් මේකේ මෝටර එක වෙනස් මේකේ ස්ට්‍රෝක් එක වෙනස් මේ කෑලි ඔක්කොම ඇඩ්ජස්ට්මන්ට් ඔක්කොම වෙනස් ඉතින් මේ වගේ මේක අනිත් පැය 13ක් වැඩ කරන ලෝන් ටර්ම් දැන් ඔයා හිතන්නකෝ මේ ළමයින්ට දීලා තියෙන මේ මැෂින් මෙන්න මැෂින් එක මේක මම දැකලා තියෙනවා අර රටවල් වල සෙක්ස් ටොයි කඩවල් වල තියෙන අර වයිබ්‍රේටර් ඒකක් නෙවෙයි අතට අහු වෙනවද කියනකො මැෂින් එක මේක වයර් එකක් ගහගෙන චාර්ජරයට ගහගෙන බොච්චර දේවල් කන්සිඩර් කරනවා ටැටු මැෂින් එක ඔය දීලා තියෙන ලක්ෂයක් අරගෙන මේ මිනිස්සයාට ලක්ෂයට දීලා තියෙන ටැටු මැෂින් එක මේක නොදී හිටියනම් ඊට හොඳයි මේ අර අපි ඉස්සර පර්මනන්ට් මේකප් කරන්න ගන්න මෙන්න මේකට තමයි මයික්‍රෝ නීඩල් දාන්නේ මේ මැෂින් එකට තමයි මයික්‍රෝ නීඩල් දාන්නේ මේවෙන් ටැටු ගහන්න බෑ ඉතින් ඔය අධ්‍යාපන රටාව තනි කර දැන් ඔයා අහන්නේ නීඩල් එකක් කරා ඔය දැන් හැම කැපෙනවද කියන්නේ ඔයාට සාමාන්‍යයෙන් ඔයා ඉස්කෝලේ ගියේ හින්දානේ නීඩල් තුනක් මෙහෙම අරගෙන අනිනකොට කැපෙනවද හිල්ලෙනවද කියලා ඒකනේ අහන්නේ ඔයාලා ස්කින් එක කැපෙනවා නම් ඒ ටැටු එකේ ප්‍රමිතියක් නැහැ. ඒ ටැටු එක ඩැමේජ්. ඒක හොඳ වෙන්නේ කීලොයිඩ් එකක් එක්ක. ටැටු එකේ කීලොයිඩ් එකක් ආවොත් ඒ ටැටු එකේ තියෙන ගුණාත්මක බවක් නැහැ. කැපෙනවා කියන්නේ මේම ස්ක්‍රැච් වෙලා ඉරෙනවනේ. අපි කරන්නේ නීඩල් එකෙන් ඉන්ක් පැක් කරනවා. ඔය නීඩල් එකේ ගත්තම ටේපර් නීඩල් වයිස් තියෙනවා. ස්මෝල් ටේපර්, මීඩියම් ටේපර්, ලෝන් ටේපර් සහ එක්ස්ට්‍රා ලෝන් ටේපර් කියලා ටේපර් එක. හේතුව ඉන්ඩිවිජුවල් නීඩල් එකක් ගත්තම මේ නීඩල් එකේ ටේපර් එක. ඒ අදාළ වෘත්තියන් සඳහා තමයි ඒවා තියෙන්නේ. නමුත් ගොඩක් දුරට නීඩල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ගහලා එන්නේ නැහැ නීඩල් එකේ ටේපර් එක මොකද්ද කියලා. නමුත් අපිට මේක ඇහැට මෙහෙම බැලුවම බලා ගන්න පුළුවන්. සමහර ඒවායි ගහලා එනවා, සමහර ඒවායි ගහලා එන්නේ නැහැ. හරිද? ලෝන් ටේපර් වලට LTE ගහලා එනවා, ඒ වගේ එනවා. දැන් ඉන්ග්‍රීඩියන්ට්ස් උගත්ද්දී කෙනෙක්ට ඔය කියන වචන ඉගෙන ගත්ත පුද්ගලයෙක් කතා කරන වචන නෙමෙයි මේ ඉන්ඩස්ට්‍රි එකේ. නීඩල් එකකින් කැපෙනවා. මුවත් නැති වෙනවා. මුවත් නැති වෙන්න හේතුවක් තියෙනවා. නීඩල් එක ඇනෙන ප්‍රවණතාවය අඩු වෙනවා. චීනෙන් ගේන නීඩල් යකඩ ඉන්ඩිවිජුවල් නීඩල් එකක් අරගෙන බාත් එකේ දාලා ක්‍රෝම් කරනවා. අහලා තියෙන ක්‍රෝමින් ප්ලේට් කරනවා. අපි බලාගෙන ඉන්න ජනතාවට පැහැදිලි වෙන්න සාමාන්‍යයෙන් ඉන්ඩිවිජුවල් නීඩල් එකක් කරන් ඔය චීන නිෂ්පාදනය කියන වෙළඳ පොලේ ගන්න නීඩල් ගැන කියනවනේ මේ වෙළඳ පොලේ ගන්න නීඩල් ඇවිල්ලා අයන් නීඩල් යකඩ කටුවක් අරන් සාමාන්‍යයෙන් අපි දකිනවා මොනවද අපි සොයින් නීඩල් එකක් ඇවිල්ලා යකඩ නීඩල් සොයින් නීඩල් එක අරගෙන ක්‍රෝම් බාත් එකේ දාලා ක්‍රෝම් කරනවා ක්‍රෝම් කරපු නීඩල් තුනක් තමයි එකට අලවන්නේ ඉතින් ටික වෙලාවක් ඕක ස්කින් එක පාස් ත්‍රූ වෙනකොට අපි සාමාන්‍යයෙන් ගත්තම නීඩල් එකක් නම් මොට වෙනවනේ හැමතිස්සෙම ඇනිලා ඒ පැය ගාන වැඩ කරනකොට ඒක මොට වෙනවා අර ස්ටීල් එකේ ක්‍රෝම් කරපු පොයින්ට් එක කැඩිලා යනවා පොයින්ට් එක කැඩුනම අර තියෙන්නේ යකඩ කම්බියනේ හීනි ඒ කම්බිය හුක් වෙනවා ස්කින් එක ටික්නස් එකට කම්බිය නැවෙනවා ඇනෙන්නේ නැහැ සමහර ඉන්ජෙක්ෂන් ගහන්න ගියාම ඉන්ජෙක්ෂන් කටු කැඩෙනවනේ අපිට ඇත්ත ලොකු එකක් වෙලා ඉතින් මේ වගේ කෙස් ගහක් වගේ හීනි කටුවක් නැවෙන ගහන්න දෙයක් නෙමෙයිනේ ඩර්මිස් එකේ ඊට පස්සේ පැටලෙනවා. ඉතින් ওই වැරදි දේවල් මිනිස්සුන්ට ඉගන්නුවම ඔය අහිංසක ළමයි හොයන්නේ ඕවා. ඒ අහිංසක ළමයි දැකලා නැහැ මේකේ පරතරේ. ටැටූ කියන්නේ මොකද්ද? දැන් මේ ওই කියන ළමයා මංගාවට ආවේ මං කියන වචන ටික අහන් ඉඳලා එයාට මගෙන් ඉගෙන ගන්න ඕන වුණා. ඒ මිනිස්සයා මට ආයි ලක්ෂ 4ක් දීලා මෙතන ඉගෙන ගන්නවා. මම බොරුවට මේ ලක්ෂ 1.5 දාලා බොරු කරන්නේ නැහැ. මං අවුරුදු ගාන මංගාවට යන නැත්තම් මගේ ස්ටුඩන්ට් කෙනෙක් ගාවට ගන්නන්න දාලා එහෙම තමයි එළියට දාන්නේ. ගුණාත්මක ටැටූ සම්බන්ධ හොඳ දැනුම මනා පරිපූර්ණ මිනිස්සෙක් තමයි මං එළියට දාන්නේ. දැන් ඕකේ කියන දේවල් අහන් හිටියම පිස්සු වැදෙනවා. ඔය ගන්න නීඩල් වලින් කරන රාජකාරිය අතට අහුවෙන නීඩල් එකකින් කරන්න කියන්නේ අතට අහුවෙන නීඩල් වලින් වැඩ කරන්නේ නැහැ එහෙම. ඒ නීඩල් එකට අදාළ රාජකාරිය කරන්න අදාළ නීඩල් තියෙනවා. ඕකේ කියනවා ලයින් නීඩල් එකෙන් ෂේඩ් කරන්න පුළුවන් කියනවා. තනිකර බොරු නෙමෙයි මනුස්සයා කියලා දෙන්නේ. දැන් ඒ කියන්නේ සාමාන්‍ය බාබර් කෙනෙක් ක්ලිපර් එකක් ගත්තම කොණ්ඩේ ෂේඩ් කරනවනේ. එකම ක්ලිපර් එකෙන්නේ ෂේඩ් කරන්නේ. මේ මනුස්සයා හිතන් ඉන්නේ මේ කට්ටක් ගත්තම ලයින් RL කියන්නේ රවුන්ඩ් ලයින් එකෙන් ෂේඩ් කරන්න පුළුවන් කියලා මේ කියන්නේ. අහන්නකො සඳ ඔයාලට තේරෙනවද ඉස්කෝලේ ගිය මිනිස්සු මම මේ සම්පූර්ණ වැඩසටහන ටික බැලුවා බලලා ඉතින් මේකත් එක්ක අපිට ආවා යම් තැන් වලින් මේ කතා කරලා අපිට කො මේ සම්බන්ධව මෙහෙම මේ
ඒ කියන්නේ නිසි දැනුමක් නෙවෙයි කියන්නේ ව්‍යාජ කාරණා ටිකක් මේ ළමයින්ට දැනුම සමගින් මේ එළියට දෙනවා කියලා. ඉතින් ඒ සම්බන්ධව මම අවසානට බලද්දී අවසාන වීඩියෝ එක ඇතුලේ මම දැක්ක ඔබේ ආයතන නමත් කියන. ඊට පස්සේ තමයි මම මේ වැඩසටහන වෙනුවෙන් ඔබව කැඳවා ගත්තේ. ඒකට මේ ඇත්තටම මේක මේ මාර ප්‍රශ්නයක් මේක. මොකද දැන් ඔය ගැන මම දැනුවත් කරායි මිනිස්සු අද උදේ සඳරු කතා කරලා දැනුවත් කරාම ඇයි එහෙම මට වාගෙනම පාවිච්චි කරන්න බැරිද? මම දන්නේ සජී ටැටු කියන ආයතනයේ නම තවත් ආයතනයක මිනිස්සු පාවිච්චි කරන්නේ කොහොමද කියලා ලැජ්ජාවක් නැහැ අඳුමක් ඇඳගෙන. නීතිම පැත්ත මම දැන් ලෝය කෙනෙක් හම්බෙලා කතා කරනවා. මගේ නීතිම පැත්තෙන් මේ මිනිස්සයා මට වීඩියෝ එකක් කරලා දාලා මේක ගැන සමාව ඉල්ලගෙන මේක ඉල්ලාස් කරගන්න නැතු වුණොත් මම ඊට උඩින් ආයතනයක් ඇතින මොනවා හරි. ඒ අදාළ ආයතනයට මම මේක ඉන්ෆෝම් කරනවා. එතකොට මේ දැන් මේ ව්‍යාජ දැනුම හුවමාරු කිරීම සම්බන්ධව මොන හරි ක්‍රියාමාර්ගයක් ඔබගේ ওই සංගම් තියෙනවනේ සංගමේ හරහා මොන හරි සංගමේ හරහා නෙමෙයි දැන් ඔක ලෝය කෙනෙක්ට මම කිව්වා ඒ ලෝය හරියට කරුණු කාරණා බලලා ව්‍යාජ දැනුම ළමයින්ට ලබා දීම සම්බන්ධව වීටෙක් එකත් එක්ක කතා කරලා එයාට මම අදාළ නිසි ක්‍රියාමාර්ග ගන්න. මොකද ලංකාවේ අපි ටැටු පටන් ගද්දී ටැටු ආටිස්ලා 6 දෙනා හිටියේ. මමත් ඇතුළුව. ඉතින් ඉස්සරහට මේ ආසාවෙන් ඉගෙන ගන්න ඉන්න ළමයින්ට ඔය වගේ බොරු උගන්නලා නිකන් කිසිම දෙයකට තේරුමක් නැති ළමයි ආටිස්ලා ටිකක් එළියට දානවා කියන්නේ සාමාන්‍යයෙන් අවම සුදුසුකම ටැටු ආටිස් කෙනෙක්ගේ O level. ඒක පරිපූර්ණ වෙලා තියෙන්න ඕන ටැටු ආටිස් කෙනෙක් වෙන්න. ඉතින් ඔය තව ඊට අමතරව තව කාරණා දෙකක් තියෙනවා පරිපූර්ණ වෙන්න ටැටු ආටිස් කෙනෙක්ගේ. ඒ දෙක නැතුව ටැටු කරන්න බෑ. ඒ බොරු. ඒකට වෙනම කෝසස් දෙයක් තියෙනවා. මොකෝ මම මෙතන නම් සඳහන් කරන්න යන්නේ නැහැ. මොකෝ අර මං කියවනේ ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපනවා කියලා. ඒ වගේ මේ කියන දේවල් අහගෙන ඉඳලා ළමයින්ට උගන්වන්නේ මං කියන දේ අන්තිමට. ඉතින් ඒක නිසා මං කැමති නෑ මගේ දැනුම මගේ පෞද්ගලික දැනුම මං කාටවත් බෙදා දෙන්න කැමති නෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බර් තියෙනවා කෝල් කරලා මගෙන් දැනගන්න පුළුවන්. මෙතනට ඇවිල්ලා ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන ගන්න සමහර වෙලට සල්ලි හෝ දීලා හෝ නොදී ඒක මගේ කැමැත්තෙන් කරන දේවල්. එහෙම ළමයි මං පුරුදු කරා. ගෙවල් වල ප්‍රශ්න තියෙනවා සල්ලි නෑ සර් කිව්වම මං නිකන් උගන්වලා දෙනවා. හැබැයි එහෙම කියලා මං අඩුපාඩුවක් කරන්නේ නෑ බොරු ගන්නන්නේ නෑ. මගේ මේ වෘත්තියට මේ වගේ අසාධාරණයක් වෙන එක සම්බන්ධව එකේලාම වග කියන්න ඕන වීටෙක් එක. සහ මේක බලන් ඉන්න හෙල්ත් මිනිස්ට්‍රි එකෙන් මේවා ගයිඩ් වෙන්නේ නැති එක. මේවා නියාමනය කරන්න ටැටු ස්ටුඩියෝ කියන එක නියාමනයක් කරන්න ඕන. මේවයි මේ බැහැරලා නීඩල් කොහෙටද දාන්නේ? මේ නීඩල් තව කෙනෙක්ගේ ඇඟේ වදිනවද? මේකේ හොදන ඉක්විප්මන්ට්ස් හොදන වතුර කොහෙටද බැහැර කරන්නේ? ඒවයි බ්ලඩ් ප්ලාස්මා තියෙනවා. කුණු කාණු වස් කරන මනුස්සයගේ කතේ ගෑවෙනවා. කටු වස් කරන්න ගියාම කටු වස් කරන්න කටුවක් යන්න පුළුවන් ලේ එක. ඒක වැරදි. ස්පිරිතාලේ කටු නීඩල් බැහැර කරනවා වගේ ඒවලට තැන් තියෙනවා. ඉතින් ඒවලට අපි ටැක්ස් ගෙවන මිනිස්සු හැටියට අපිට මොනවද දෙන ක්වොලිෆිකේෂන් මොනවද දෙන මේගොල්ලෝ දෙන අපිට බෙනිෆිට්ස් මොනවද අපි ගෙවන ඒවලට. අපි ඇවිල්ලා රටට ඩොලර්ස් ගේන මිනිස්සු. මම කරන්නේ සුද්දන්ගේ වැඩ ගොඩක්. ඉතින් අපි ඩොලර් ගේනවා නම් මේක හොඳ ව්‍යාපාරයක්. මේ වගේ බොරු කරලා මිනිස්සුන්ට ලැබෝ කරලා මේ ව්‍යාපාරය සෞතු කරොත් මේක වැඩි කල් යන්නේ නැහැ සඳරු. ලංකාවේ මේක තහනම් කරන්න පුළුවන්. මම දන්නේ කොහොමද මේක දුවන්නේ ලංකාවේ මොකද්ද මේකට නීතිය කියලා. දැන් ඔය පාතාලේ වෙඩි තිබ්බයි කියලා අල්ලන කුඩු හවුනායි කියන ඒ වගේම මේවත් අල්ලන්න ඕන. මේව වටලන්න ඕන. මේව නවත්තන්න ඕන මේ කරන මේ බොරු උගන්නන දැන් ඔයා කිව්වනේ මේක නීති විරෝධී විදියට බොරුනේ උගන්නන්නේ. ඒක නීති විරෝධී. බොරු දැනුම ලබා දෙන එක නීති විරෝධී නීතියෙන් ගත්තොත්. හැබැයි 119 ගහලා නිකන් හරි ගියොත් මෙතන අනාරක්ෂිත ලෙස ටැටු කොටනවා කරුණාකරලා බලන්න කියලා 119 එකෙන් අනිවාර්යෙන් ඇරස් කරන්න පුළුවන්. මං කිව්වනේ නඩුව. ක්වොලිෆිකේෂන් එකක් නැතුව ටැටු මැෂින් එකක් ළඟ තියා ගන්නවා කියන්නේ ලෙඩ බෝ කිරීම ව්‍යාප්ත කිරීමේ පනත යටතේ නඩුවක් දාන්න පුළුවන්. මේ කියන වචන ටික අහන් ඉන්නවා නම් හෙල්ත් මිනිස්ට්‍රි එකේ හරි PHI ලා හරි කවුරු හරි මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ප්ලීස්. දැනුමක් නැත්තම් මාව හම්බ වෙන්න පුළුවන්. මගේ දැනුම මම ලබා දෙනවා රාජකාරිය පිණිස. කියන්නේ මේක බැරෑරුම් කාරණයක්. විශේෂයෙන්ම සමාජයට ලෙඩ රෝග රැසක් බෝ කරන්න තියෙන මූල බීජයක්. ඒ වගේම තවත් පරපුරක් විනාශ කරන්න තියෙන තැනක්. ඒ හින්දා මේ සම්බන්ධව අපි වගකීමෙන් කියනවා වගකිය යුතු පාර්ශව හැකිතරම් ඉක්මනින් මේ සම්බන්ධව අවධානය යොමු කරන්න. මේ එක්තැනක් විතරයි. මේ වගේ ව්‍යාජ දැනුම බෙදා දෙන තවත් තැන් ඇති ලංකාවේ. අපි නොදැනුවත්ව. ඒ නිසා මේ සම්බන්ධව අවධානය යොමු කරන්න තවත් ළමයෙකුට හරි තවත් පිරිසකට හරි මේ වගේ දැනුමක් බෙදා දෙන්න ඔහුට තියෙන සුදුසුකම් මොනවද කියලා රජයේ නියාමනයක් අනිවාර්යෙන් සිදු විය යුතුයි. ඒ වගේම ටැටු ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ මේ ටැටු එකක් ගහන තැන ඉඳලා ටැටු ආයතනයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන පරිසරය කොහොමද කියන එක අර සජිත් මහත්මයා ඔබ කිව්වා වගේ
අනිවාර්යෙන්ම මේක නියාමනය කළා මේකට නිසි ක්‍රමවේදයක් අරන් ඇවිල්ලා මේක සිදු කරේ නැත්නම් රට හෙට දවසේ ලොකු අනතුරක මොකද වර්තමාන තරුණ පරම්පරාව ඉදිරියට එන්න ඉන්න තරුණ පරම්පරාව ටැටු වලට ආසයි ටැටු ඒ කලාවට ආසයි ඕන් ටැටු එකක් කරගන්නේ ආසාවෙන් හැබැයි ඔබ කියන්න වගේ මේ ටැටු එකක් ආසාවෙන් කරගෙන ඊට පස්සේ දවසේ ඔහුට හොඳ කරන්න බැරි සමාජ රෝගයක් හැදුණා ඔව් සඳර දැන් මම පැහැදිලිව කිව්වනේ දැන් පහුගිය මාසවල ආටිකල් දැක්ක මං ගාව රෙකෝ වීඩියෝස් ඔක්කොම තියෙනවා YouTube එකේ HIV ප්‍රතිශතය වැඩි වෙලා තියෙන්නේ අවුරුදු 15යි 27යි අතර. ඉතින් හිතන්නකෝ අවුරුදු 15 කියන්නේ සාමාන්‍ය ලිංගික සංසර්ගයක් පටන් ගන්න මුල පුරන කාලෙනේ. පිරිමි කෙනෙක්. පිරිමි ළමෙක් අද අපේ ලංකාවේ පිටරට ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ ලංකාවේ. ඉතින් ඔතෙන්දී ටැටු ආටිස්ට් කෙනෙක් හැටියට හැමතිස්සෙම මම මේ දැන් කියන්නේ පුලා O level qualification එක අනිවාර්ය සබ්ජෙක්ට් එකක් තව කෝසස් දෙකක් තියෙනවා කරන්න එකක් බ්ලඩ් බෝන් පැත්තකට මම දැන් කිව්වා බ්ලඩ් බෝන් පැත්ත ගන්න එක අනිවාර්යෙන් කරන්න ඕන CPR කෝස් එකක් වෙනම කරන්න ඕන ඊට පස්සේ ටැටු ආටිස්ට් හැටියට හෙපටයිටිස් වලට ඉන්ජෙක්ෂන් විදගෙන තියෙනවා ඉතින් මේ වගේ බොහොම දරුණු තැනක තමයි මේ ශාස්ත්‍රය තියෙන්නේ ඉතින් අර ඔබ ඉස්සෙල්ලා කිව්ව කාරණේට මම තවත් දෙයක් එකතු කරනවා මේ තියෙන්නේ අවුරුදු 15ත් 29ත් වයස් අතර HIV ආසාදිතින් වැඩිවීමක් කොළඹ ගම්පහට රතුවේලි කියලා ලංකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක අද දෙරනේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක යනවා. එතන මේ ළමයි අතරිනුත් සමහරලාට ඔබ මේ කියන්න වගේ මේ ටැටූ එකක් ආසාවට ගහලා හැබැයි ඒ ආසාව ඔහුගේ ජීවිතේ විනාශය වෙන්න තැනක් වුණා වෙන්න බැරි නෑ. සඳරු ඇත්තටම කතා කරොත් ලංකාවේ නෙමෙයි ලෝකේ ගත්තම අවුරුදු 18ට අඩු කිසිම කෙනෙක්ට ටැටූ එකක් ගහන්න බෑ තහනම්. සාමාන්‍යයෙන් ඒක ටැටු ආටිස්ට් දැනගන්නවා. අද මට විදුහල්පතිවරු කතා කරලාදී 5-6 දෙනෙක් සජිත් මම මේ දන්නේ ඉඳලා කතා කරනවා ටැටු ගැන මෙහෙමයි මේකේ ලීගල් සයිඩ් එක මොකද්ද? මම ගිහිල්ලා ඉස්කෝලේට ගිහිල්ලා ඒ ළමයාගේ දිහා බලනකොට මගේ ඇඟට වැඩි ඒ ළමයාගේ ඇඟේ ටැටු අවුරුදු 18ට අඩුයි. ප්‍රින්සිපල්ලා ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ මොකෝ ඉස්කෝලේ නම කැත වෙයි කියලා. එහෙම බෑ. ටැටු ආටිස්ට් කෙනෙක් දැනගන්න ඕනේ මේකේ තියෙන නීති රෙගුලාසි. වයස සීමාව කීයද? දැන් ඔයා කියන්නේ අවුරුදු 15නේ තියෙන සඳර. අවුරුදු 15 පැත්තක දාන අවුරුදු 15ට අඩු ළමයින්ගේ ටැටු ගහපු ආටිස්ට්ලා ඉන්න ඕන තරම්. ඕකේ ලීගල් පැත්ත අවුරුදු 18ට අඩු ඕනම ළමයෙක්ගේ ටැටු එකක් ගැහුවොත් ඒ දෙමව්පියන්ට හරි ඉස්කෝලේට හරි හවුනොත් ගිහිල්ලා පොලිසිය එන්ට්‍රියක් දැම්මොත් ඒ කම්ප්ලේන්ට් එකක් දාන්න ඕනේ. ඒ ටැටු ආටිස්ට්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. පළවෙනි කාරණය. දවා දන්නෝනේ සාමාන්‍යයෙන් අවුරුදු 15ට අඩු ගෑනු ළමයෙක් යාළු වුණා කියලා කාමරයකට එක්කගෙන යන්න බෑනේ. අනිවාර්යයෙන්. බාලාපචාර වලට අහු වෙනෝනේ. ඒ වගේ තමයි මේක. බාලාපචාරයක් කරා වගේ තමයි ඒ හා සමානයි ටැටු එකක් ගැහුවොත් අවුරුදු 18ට අඩු ළමයෙක්ගේ ටැටු එකක් ගැහුවා. ඉතින් ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕන කවුද කියන්න ඕනක දෙයියෝ තමයි දන්නේ. ඕකට දැන් ඇක්ෂන් එකක් ගන්න අනිවාර්යෙන් පොලිසිය ගිහින් එන්ට්‍රියක් දැම්මොත් ටැටු ආටිස්ට් අරස් කරන්න පුළුවන් අරස් කරන්න ඕන නීතිය හැටියට. හරිනා. ඒ වගේම කරුණු කාරණා ගත්තොත් හරියට O level අධ්‍යාපනය තියෙන්න ඕන ටැටු ආටිස්ට් කෙනෙක් වුණාම. ඊට පස්සේ CPR කෝස් එකක් වෙනම කරලා තියෙන්න ඕන බ්ලඩ් බෝන් පැතගන්නයක් වෙනම කරලා තියෙනවා. මේක මෙඩිකල් පැත්තක් තියෙනවා කියලා හොඳටම මෙතන තේරෙනවනේ. අනිවාර්යයෙන්. ඊට පස්සේ Tamanට හෙපටයිටිස් වලට අපිට පොඩි කාලේ මෙනින්ජයිටිස් වලට ගැහුවට වැඩක් නැහැ. හෙපටයිටිස් BC අනිවාර්යෙන් ඉන්ජෙක්ෂන් එක වැක්සින් එක අපි ටැටු ආටිස්ට් කෙනෙක් හැටියට ගහ ගන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රොසීඩර් එකක් යන්න ඕන මේක අනිවාර්යෙන් ගයිඩ් කරන්න ඕන සබ්ජෙක්ට් එකක්. ඇයි මේක ගයිඩ් කරන්නේ නැත්තේ? ඉතින් HIV හැදිච්ච ප්‍රමාණය කිව්වොත් ඔතන 175ක් ටැටු ගහලා සහ කරාබු දාලා කියන එක මම ඕන තරක බෙට් කරනවා. ඕක සමීක්ෂණයක් කරලා බලන්න ඔතන ඉන්න ටැටු ගහපු පියසින් කරපු කට්ටිය ලිංගික සංසර්ග වලින් HIV හෙපටයිටිස් හැදිච්ච කට්ටිය අඩු. මම ලංකාවේ බෙට් කළාගෙන මේ මොහොතේ ටැටු ගහන විදිය ගැන මම දන්න නිසා. ඒ කියන්නේ මේක දරුණු ඛේදවාචකයක්. දරුණු ඛේදවාචකයක් ඕක තියෙන්නේ ඉතින්. කියන්නේ ඔබ කියන්නේ මේ වගේ මේ ප්‍රවෘත්ති ඇතුළේ මේ ගත්තම ඉන්න පිරිසින් බහුතරයක් ටැටු ගහලා පියසින් කරපු කට්ටිය. කියන්නේ ටැටු කියන්නේ මේ වගේ සමාජ රෝග බිහි කරන මූලස්ථානය. මූලස්ථානය. දැන් මට වෙනම ඇත්තම ගොම් මගේ ඩොකියුමන්ටරියක් කරලා මට මෙතන මේ කට්ටියට මේ සෝෂල් මීඩියා එකේ පෙන්වන්න අවශ්‍ය නැහැ. මොකද මම ප්‍රොසීඩර් එකක් හැටියට මේක කරන් යන්නේ සාමාන්‍යයෙන් ටැටු ස්ටුඩියෝ එක කරන බඩු ටික ජීවාණුහරණය කරන්න ඒවට අදාළ ඉක්විප්මන්ට්ස් තියෙන්න ඕන. පියසින් කරන කතුරක් අර නිකම් මේ අලතම්බන මේක දාලා බොරුවට හයි ප්‍රෙෂර් එකක් ගෙනල්ලා ඒවා අයින් වෙලා තියෙන්නේ ඒවා ස්පිරිතාලවල වල සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. දැන් මම අහගෙන නීඩල් එකක මේ ඊයෝ ගෑස් එකක් සම්බන්ධව කතා කරනවා. ඊයෝ ගෑස් එක කියන්නේ මොකද්ද?
මම දන්නේ නැහැ. ඔය ටැටූ නීඩල් එක ගත්තම ටැටූ නීඩල් එකේ පිටිපස්සේ ගහලා තියෙනවා මේ ස්ටරලි ඊයෝ මේ නිල් පාට ඩොට් එකක් තියෙනවා. මේක ඩැමේජ් වුණොත් මේ නිල් පාට ඩොට් එක අවප හැවෙනවා. හරිද? එතිලයින් ඔක්සයිඩ් ගෑස් එක ගහන්නේ ටැටූ එකේ ගහගන්න එක්කෙනාගේ ගුණාත්මකව රැඳෙන්න නෙමෙයි. ඒක ගහන්නේ නීඩල් එකේ ගුණාත්මකව. මේක ස්ටරලි කරලා කියලා ගහලා තියෙනවනේ මෙතන. ස්ටරලි කරපු නීඩල් එකක් අවුරුදු 3ක් 4ක් එක්ස්පයර් නොවි තියෙන්න තමයි එතිලයින් ඔක්සයිඩ් ගෑස් එක ගහන්නේ මේකට. අපි අර ඔටෝක්ලේව් එකේ දාලා ගත්ත එක අවුරුද්දක් ඇතුළත පාවිච්චි කරන්න ඕනේ නැත්නම් ඒක ආයි రీ ඔටෝක්ලේව් කරන්න ඕනේ සාමාන්‍යයෙන්. එතකොට තමයි ඒක විස බීජාහරණකරණය කරපුවද. නමුත් ওই ලංකාවේ දැන් ওই කියන මිනිස්සයා පියසින් කරන විදියට ටීත් පෝසෙප් එකකින් ටම් පියසින් එකක් කරොත් ඒ ටීත් පෝසෙප් එකේ ටීත් ඇතුලේ ගෑවෙන බ්ලඩ් ටික වෙලාවක් තිබ්බට පස්සේ ගල් ගැහෙනවා. අර අලතම්බන හට්ටිය දාලා ඕක සුද්ධ කරන්න පුළුවන්ද? ටම්බ්ලින් මැෂින් එකක් නැද්ද? ඒ ටූල් දාන්න වෙනම මැෂින් එකක් තියෙනවා. ඒක තමයි අර තියෙන්නේ අපේ සබ්ජෙක්ට් එකේ උගන්වන්න ඕන පැත්තට ස්ටෙරිලයිසේෂන් කියලා එන වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒසෙප්ටික් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා. මේකේ ටැටූ වල ගත්තම ටැටූ වල විෂයන් තියෙනවා. ඒ විෂයන් ටික උගන්වන්න ඕන. දැන් අපේ ඉස්කෝලේ මම ඔයාලට කිව්වනේ සෞඛ්‍ය, සමාධි අධ්‍යයනය, බුද්ධාගම. ওই වගේ විෂයන් 8ක් තිබ්බනේ. 8ට අමතර බාහිර විෂයන් තිබ්බනේ. ඒක එක විෂයක් කලාව, චිත්‍ර, ඩාන්සින්, ඩ්‍රාමා. ඉතින් චිත්‍ර ඇඳීමේ හැකියාව නැති මිනිස්සෙක් ටැටූ කලාවට පිවිසුනාම ඔයා හිතන්නේ එයා කලාවට නංගන චිත්‍රයේ මොන වගේ තත්වයක ඇති වේද කියලා? ඇත්තම කිව්වොත් ලංකාවේ ඉන්න ක්ලයන්ට්ස්ලා මෙහෙම මේ තෝරා බේරාගත්ත ටැටූ ආටිස්ට්ලා ප්‍රමාණයකට යන්නේ නැහැ. හරි සීමිත ප්‍රමාණයක් ඉන්නවා මේ ටැටූ ආටිස්ට්ගේ වැඩ බලලා ඒ ආටිස්ට්ගේ වැඩවලට මං ආසයි මං එතනට යන්නේ කියලා. නමුත් අපේ S2 පිනවන විදියක් තියෙනවනේ. කැත ලස්සන කියන එක අපි දකිනවා. කැත ලස්සනට බොරු කරන්න බෑනේ. චිත්‍රයක් ගත්තම මේ චිත්‍ර දැක්කම මේක ෂෝ. මේක ඩීටේල් තියෙනවා. ඔය දැන් ওই මිනිස්සයා කතා කරන හයිපර් රියලිසම් එකක් ගැන මං අහගෙන. හයිපර් රියලිසම් කරන ටැටූ ආටිස්ට්ලා ලංකාවේ මං දැකලා නැහැ මේ වෙනකම්. හයිපර් රියලිසම් ටැටූ එකක් කරන්න ගන්න නීඩල් ගැන කතා කරනවා මං අහගෙනයි. කෙලින්ම අලින්ට පච්ච කොටන ගානේ හයිපර් රියලිසම් කරන්නේ කොහොමද? හයිපර් රියලිසම් කියන්නේ මොකද්ද? හයිපෝ ඩීටේල් ඔය තියෙන චිත්‍ර මම පෙන්නන්නම් අර චිත්‍ර ගන්න මම පෙන්නන්නම් හයිපෝ රියලිසම් කියන්නේ මොනවද කියලා. හයිපෝ රියලිසම් කියන්නේ ඒ චිත්‍ර තියෙන හයිපෝ අඳින්න පුළුවන්. ඒ චිත්‍ර මම දැකලා නැහැ. ලංකාවේ දුර්වර්ණ හැමේ හයිපෝ රියලිසම් ඩ්‍රොයින් එකක් ඇඳුවොත් කොහොම පෙනෙයිද කියන එක. ඉතින් හයිපෝ රියලිසම් ගැන කතා කරන්න හයිපෝ රියලිසම් අඳින්න පුළුවන් ගුරුවරයෙක් එන්න එපා. හයිපෝ රියලිසම් එකක් ඇඳන් මේක දැක්කම ඇත්තටම මේක දැක්කම කට්ටියට හිතේ මේක මේ ෆොටෝ එකක් ගහලා කියලා. ඇත්තටම ඡායාරූපයක් නෙවෙයිද? ඡායාරූපයක් නෙමෙයි මේක පැන්සලෙන් අඳපු අම්මගේ ගෝලේ. තව තියෙනවා මේ වගේ චිත්‍ර. මේව තමයි හයිපර් රියලිසම්. ඔයා හිතන්න පුළුවන් මේ දුර්වර්ණ හැමේ මේ වගේ චිත්‍රයක් අඳින්න පුළුවන් කියලා. හයිපර් රියලිසම් කරන මිනිස්සු මම දැකලා තියෙනවා යුරෝපයේ කන්වෙන්ෂන් වල. මම කන්වෙන්ෂන් ගානක යනවා. මම ජජ් කරන්න යනවා කන්වෙන්ෂන් වල. මම දැන් ජනවාරි ආය යනවා ඉතාලි කන්වෙන්ෂන් එක, මිලානෝ කන්වෙන්ෂන් එක වල. දැන් ඔය උගන්නන මනුස්සයට එහෙමවත් එක්ස්පීරියන්ස් එකක් තියෙද කියන්නකෝ. අඩුම ගන්න ඉන්දියාවට ඵලයන්කෝ කන්වෙන්ෂන් එකක් බලන්න මිනිස්සුන්ට උගන්වන්න කලින් ආර්ට් එකක් ගැන උගන්වන්න. දැන් කෙලින්ම කියන්නේ චිත්‍ර ඇඳීමේ හැකියාවක් අවශ්‍ය නැහැ. එන්න උගන්වන්න. දවස් දෙකේ කෝස් තියෙනවා. දවස් දෙකෙන් කොහොමද කෝස් එක ගන්නන්නේ? මේ අවුරුද්දක් ටැටු ගාලා තාම ටැටු එකක් හරියට ගහ ගන්න බෑ සඳුරු මට. මට උගන්වන්න හැකියාව තියෙනවා. කෙනෙක් ටැටු ගහන්න ඉගෙන ගන්න එනවා නම් මට පුළුවන් ඒ මනුස්සයා චිත්‍ර අඳින්න ස්කිල් එක හොඳ නම්, ඩ්‍රොයින් ස්කිල් එක හොඳ නම් මට ඒක ඔපනං වන්න පුළුවන්. මට අතින් අල්ලලා ඔයාට මේව කරන්න බෑ. මේකේ ඒ නීඩල් වලින් වෙන කාර්යව්‍ය ආටිස්ට්ගෙන් ආටිස්ට් වෙනස් වෙන්න බෑ. මේ ආටිස්ට් දැක්කම අර ආටිස්ට් දැක්කම එකම ටැටු එක නම් ඒ ටැටු එක ගන්න ලයින් අඳින්න ගන්න මේක බෝඩ් ලයින් නම් ඕල්ඩ් ස්කූල් යන තික් බෝඩ් ලයින් ගන්න බෝඩ් ලයින් අඳින්න ගන්න මොකද්ද? ඒ ඝනකම නීඩල් එක. ටේපර් එක මොකද්ද? සයිස් එක මොකද්ද? ඒක ෆීල් කරන්න. ඔය තනිකර උගන්වන්නේ ෆ්ලැට් එකෙන් ෂේඩ් කරන්න පුළුවන් කියනවා ලයින් එකෙන් ෂේඩ් කරන්න පුළුවන් කියනවා අහන් හිටියම පිස්සු වගේ අපිට. මොකෝ අපි ඉගෙන ගත්ත මිනිස්සුනේ මේ සම්බන්ධව. දැන් මේ ඒ තරම් බරපතල කාරණයක් මේක නේද? ඒ කියන්නේ ලංකාවේ එතකොට මේ සෞඛ්‍ය පැත්තෙන් කිසිදු අතපෙවීමක් නැද්ද මේ සම්බන්ධව? ඇත්තම කිව්ව සඳරු ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහෙත් ටැටූ කලාව දුවන්නේ හෙල්ත් මිනිස්ට්‍රියත් එක්ක. හෙල්ත් මිනිස්ට්‍රිය එක අනිවාර්යෙන් සම්බන්ධ වෙ යුතුයි. මේක බ්ලඩ් ට්‍රාන්ස්මිෂන් එකක් කරන ජොබ් එකක්. ඉතින් ඕවා හිතන්නේ ලංකාවේ මේ කරපු ආටිකල් එකක් 2017.
පච්ච කොටන්නේ බලාගෙනයි වැරදුනොත් ඉවරයි. පොඩ්ඩක් වැරදුනොත් ඉවරයි. ඇත්තනේ. මේ ડોක්ටර් කෙනෙක් කරපු එක tattoo parlors or parlors of death. මේක තේරුම බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පොඩ්ඩක් පච්ච කොටන්නේ බලාගෙනයි පොඩ්ඩක් වැරදුනොත් ඉවරයි. වෛද්‍ය ජානක අකරවිට චර්ම රෝග විශේෂඥ කොළඹ ජාතික රෝගවල HIV ආසාදී තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. ජීවාණු හරණය නොකළ පච්ච කොටන්නා ගන්නා බඩු බාහිර අවදානම. ඇත්තනේ. දැන් මම මෙච්චරලා කිව්වනේ. දැන් මේ වගේ මේ හෙදියක් බ්‍රිතාන්‍ය හෙදියක් බුදු රූපයක් ගහන් ඇවිල්ලා පිටුවහල් කරා නම් මේ පිටුවහල් කළා මේ මිනිස්සයා ලක්ෂ 5ක වන්දියක් ඉල්ල ගත්තා. මේ මිනිස්සයා දිනු. මේ වගේ දේවල් කරන්නද ඕන, මේ වගේ දේවල් නවත්තන්නද ඕන. ඒක රජයේ සතුයි, රජයේ ආයතන සතුයි. පළවෙනියටම බීටෙක් ආයතනය, ඊළඟට හෙල්ත් මිනිස්ට්‍රි. මේවා ඉන්න මේ ගැන කියන, මේ ගැන දැනුමක් ඇති විශේෂඥ වෛද්‍යවරුන්ට පුළුවන් මේ ගැනට මූලික වෙලා ටැටූ කරන ආටිස්ට්ලාට මේක හරියට නිසියාකාරව කරගෙන යන්න වපසරියක් හදලා. එමනම් ඔන්න අපි අද දවසේ මේ කතා බහට තෝරගත්තේ සජිත් මහත්මයා සජිත් ටැටූ ආයතනේ. මොකද මේකේ තරම්ම බරපතල කාරණයක් ඔහු සඳහන් කළ කාරණා ටික ඇහුවම සාමාන්‍යයෙන් ටැටූ එකක් ගහන්න එන කෙනෙක්ගේ ඇඟේ මයිල් කෙලින් වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. මොකද මේ අපිට කවුරුත් සුද්ධ කරන්න, කවුරුත් ප්‍රතිරූප නිර්මාණය කරන්න, කාගේවත් ප්‍රතිරූප වලට හානි කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ලංකාව ඇතුලේ නීතියක් තියෙනවා. ඒ නීත්‍යානුකූලව කිසිදු තැනක කාටවත් අසාධාරණයක් සිදු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ මොකද හීන තියාගෙන එන පිරිසකට හීන අයාලේ යන්න දෙනව නම් ඒක මහා අපරාධයක් සහ සමාජයට වෙන්නේ තේන් ලොකු විපතක්. ඒ හින්දා ඒ වෙනුවෙන් තමයි අපි කතා කරේ. ඒ හින්දා අපි අද දවසේ මේ කතා කරපු කරුණු කාරණා සම්බන්ධව අපි විශ්වාස කරනවා වගකිය යුතු අංශ දැනුවත් වෙයි සහ වගකිය යුතු අංශ ඔවුන්ගේ පාර්ශවයෙන් ඉටුවිය යුතු කාරණා ඉටු කරයි. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මේ සම්බන්ධව නියාමන සිදු කළ යුතු ආයතන වෘත්තීය දෙපාර්තමේන්තු එකේ වීටෙක් එක පණින රිලවුන්ට ඊමන් තිබ්බ වගේ මේ වගේ අවිධිමත් පාසල් අවිධිමත් විෂයමාලාවන් අවිධිමත් මිතියට උගන්වගෙන යනවට ගන්න ඕන පියවර ඒගොල්ලෝ ගත යුතුයි. අපි ඉදිරියට කම්ප්ලේන් කරනවා සහ මගේ නමට වෙච්ච හානියට මම ඒකට වෙනම ඇක්ෂන් එකක් ගන්නවා. නැත්තම් ඒ අදාළ පුද්ගලයා අදාළ ආයතන වල ගිහිල්ලා ඒක නිසියාකාරව පළපුරුද්දක් ඇතුව කරන්න කියන එක තමයි මම ඉල්ලා හිටියේ. රයිට් බොහොම ස්තුතියි. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන හමාර කරන්න සූදානම් වෙනවා. ටැටූ ගහන්න යන්නේ බොහොම පරිස්සමෙන්. ටැටූ කියන්නේ ඉගෙන ගන්න. ඒ වගේම අර ඔබ කිව්වා වගේම ටැටූ ගහනවා වගේම ටැටූ ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාගෙන ඉන්න ටැටූ ආටිස්ට් කෙනෙක් වෙන්න බලාගෙන අධ්‍යාපනය හදාරන්න ඉන්නවා නම් ඔබ අනිවාර්යෙන් එක සැරයක් දෙසරයක් නෙවෙයි 100 වතාවක් හිතන්න තමන් අධ්‍යාපනය ලබන්නේ කාගෙන්ද කොහොමද ඔහු සතු සුදුසුකම් මොනවද ඔහුට මේ වෘත්තිය පිළිබඳව තියෙන දැනුම මොකද්ද මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කළ එහෙම තැනකින් තමන්ගේ මේ විෂය සම්බන්ධව අධ්‍යාපනය ලබන්න හදාරන්න. ඒ විතරක් නෙවෙයි ටැටූ එකක් ගහන්න ඔබ තැනක් තෝරගන්නවා නම් අනිවාර්යයෙන්ම 100 වතාවක් හිතන්න තමන් ටැටූ එක කරගන්න යන දැන කොච්චර සෞඛ්‍ය ආරක්ෂිතද ඔවුන් භාවිතා කරන ඉක්විප්මන්ට් මොනවද අමුද්‍රව්‍ය මොනවද මේ හැමදේම සම්බන්ධව අනිවාර්යයෙන්ම 100 වතාවක් හිතලා ඒ තීරණය ගන්න. මොකද ලස්සන විනාශයකට මුල පිරුවොත් ඒ ලස්සනෙන් ඇති වැඩක් නෑ. ඒ සම්බන්ධව අපි බොහොම අවධාරණයෙන් මතක් කළා. අද දවසේ වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වීම සම්බන්ධව සජිත් මහත්මයාට ස්තුතියි. සජිත් ටැටූ ආයතනයේ අපි ආය දවසක හමු වෙනවා මේ වගේම සුශිෂ්‍ය කතා බහකින්. අද දවසේ වෙනුවෙන් ඔබට නැවත නැවතත් අපේ ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි.